අයිබන් ඊ අපි දැක්කා විපක්ෂයේ සියලුම පක්ෂ එක වේදිකාවකට ඇවිල්ලා තියෙනවා. ඒක විපක්ෂ නායක කාර්යාලයේදී සිද්ධ වුණේ දේශපාලනයේ යෙදෙන ක්‍රියාකාරීකෙන් අපි සාමාන්‍ය කරුවන්නේ නම්බර් 30 ඔෆිස් කියලා. මේකෙදී සියලු පක්ෂ එකතු වුණා එක ප්ලැට්ෆෝම් එකකට මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ඒ වගේම නීතිය දේශපාලනීකරණයට එරෙහිව මේ සියලු කටයුතු වලට ඔබ දන්නවා අපි වැඩසටහන් ගණනාවක් තිස්සේ මේ පුළුල් එකතු වීම සම්බන්ධව ඉතාමත්ම දැඩිව එහි තියෙන අවශ්‍යතාවය අවධාරණය කරා. මොකද මේ වෙලාවේ මේ 159යි ජනාධිපතිතුමයි කියන 160 කියන පිරිස මේ රටට කරන හානිය වළක්වන්න නම් පුළුල් දේශපාලන විපක්ෂ සන්ධානයකට යන්න ඕන කියන එක අපි දිගින් දිගටම වැඩසටහන් ගණනාවක් අස්සේ කතා කරා විතරක් නෙවෙයි අපිට හම්බෙන විපක්ෂයේ පක්ෂවල ප්‍රධාන දේශපාලඥයොත් එක්ක ඉතාමත්ම දැඩිව මේ පිළිබඳ වාද විවාද කරලා මෙහි තියෙන අවශ්‍යතාවය පෙන්වලා දුන්නා. අපි හින්දාම නෙමෙයි අපි කියන්නේ. නමුත් අපිත් ඒ සඳහා යම් කාර්යභාරයක් කරා. ඒ කාර්යභාරය යම් තරමකට පළ දීලා තියෙනවා. ඊයේ මේ සියලු විපක්ෂ පක්ෂවල දේශපාලන නායකයින් මුණ ගැහිම තුල. හැබැයි මේක ඇතුලේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ කාරණය කොහොමද ඉස්සරහට යන්නේ කියන එක අපේ මතය අනුව කියන එක තමයි. දෙවැනි එක මෙරටේ ජාතික ආරක්ෂාව පන්සලක පෙරහැරක් පවත්වන්න බැරි තත්ත්වයට දේවාලයක පෙරහැරක් පවත්වන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. විවිධාකාර ජාතීන් අතර ඇතිවන සංහිඳියාව කියන නමත් එක්ක දාගෙන වෙන වෙන රට බයිලා ගහන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ ගැනත් අද කතා කරන්න ඕනේ. ඒ වගේම චින්තන ධර්මදාසගේ අභිසාරී චිත්‍රපටිය අපි කතා කරා No Politics with Politics ප්‍රෝග්‍රෑම් එකේ චින්තනත් එක්ක පෙරේදා මංගල දර්ශනයේ පැවැත්වුණා. අපිටත් එහි ආරාධනා ලැබිලා තිබ්බා. ලාල්කාන්ත මහත්තයාවත් මුණ ගැහුණා. දේශපාලන පක්ෂ විපක්ෂ ක්‍රියාකාරීන් බොහොම දෙනෙක් එක්ක පොඩක් සැහැල්ලු සාකච්ඡාවල නිරත වෙන්න අවස්ථාවක් ලැබුණා. චින්තනයට ඒකට ස්තුතියි. සහ මේ අභිසාරී චිත්‍රපටිය චින්තකය කියන තරම් සාර්ථකද නැද්ද කියන කාරණාවත් අපි අද පළවෙනි වතාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක චිත්‍රපටියක් නිසාම නෙවෙයි ඒක ඇතුලේ තියෙන සංවේදී මාතෘකාව නිසා. මෙන්න මේ කාරණා ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පෙරේදා හවස මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ දුරකථන ඇමතුමටත් වැඩසටහන අතරතුරේ උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේම මේ සියලු දේවල් කරුණෙන් කරුණ සාකච්ඡා කරන්න අපි ආව වැඩසටහනට. පෙරේදා හවස අභිසාරී චිත්‍රපටයවල එළියට ආවට පස්සේ මම පයින් එනකොට දුරකථන ඇමතුමක් ආවා. ආවට පස්සේ මට ආපු කෝල් එක තමයි මම අභීත මහත්තයාද? මම කිව්වා ඔව්. අර ශාන්ත බණ්ඩාරගේ පුතාගේ සිද්ධිය කතා කරන්නේ නැද්ද? මම කිව්වා කතා කරනවා. කවද්ද? මම කිව්වා හෙට. හෙට කියන්නේ ඊයේ දවසේ අපි තිබ්බ වැඩ කිහිපයක් හින්දා මට එන්න බැරි වුණා. නැත්තම් අපි කතා කරන්න තමයි ලෑස්තිලා හිටියේ. එහෙම කතා කරනවා නම් හොඳයි. මම හිතන්නේ ජාතික ජන බලවේගයේ සමාජික මහත්තයෙක් වෙන්න ඇති. මේ ශාන්ත බණ්ඩාර මහත්තයාගේ එක අපි කතා නොකර යයි කියලා හිතලා වෙන්න ඇති. ඔය කියන්නේ නැත්තේ නෑ අපි මීට වඩා දේවල් මේක කතා කරලා තියෙනවා. පොහොට්ටුවට සම්බන්ධද, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධද, ජාතික ජන බලවේගයට සම්බන්ධද කියලා දාලා නෑ. අපි හැමදාම කියන කාරණේ තමයි වර්ධකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි. හැබැයි මේ විදිහට ඊනියා පරීක්ෂණ හරහා නෙවෙයි කියන කාරණේ එක්ක ශාන්ත බණ්ඩාරගේ පුතා චීන ජාතිකයන්ගෙන් කෝටි 2ක් පැහැර ගැනීමේ චෝදනාවට මහමල කරුළු සාදුන්වලා අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කළා දිනවා. අධිකරණ වෛද්‍යධාරීවරයාට ඉදිරිපත් කිරීමනුත් පසුව මේ සම්බන්ධ කතා යනවා. ඒ වගේම අනුදගේ නීතිඥ මහත්තයා ලක්මාල් රත්නායක මහත්තයා මගේ පෙරපාසල් සගයා අපි දැන් එකට මොන්ටිසෝරි ගියේ. ලක්මාල් උසාවියේදී ඉතා පැහැදිලිව කියලා තියෙනවා මොහු මේකට සම්බන්ධයක් නැහැ. මොහු චීන ජාතිකයව අදුරන්නේ නැහැ. හැබැයි චීන ජාතිකයත් එක්ක හිටපු මිනිස්සයව තමයි දන්නේ. ඔහු නිවසක් ඉන්න තැනක් හෙව්වා සුර ආරක්ෂිතව. මේ කතාව තමයි කියන්නේ. නමුත් පොලිසිය කියන්නේ අමූලික බොරු මේ වෙලාවේ කියන කාරණය ලක්මාල් රත්නායක මහත්තයා උසාවිය හමුවේ කියලා තිබ්බා. හැබැයි ඔහු මේ වෙදිත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. රැඳවුම් නියෝග පවා ලබා දුන්නා. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා බලන් ඉමු. ඒ නිසා කිසිදු වරදකරුවෙකුට චෝදනා ඔප්පුනාට පස්සේ සමාව ලබා දීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ට දඩුවම් ලැබෙන්න ඕන. හැබැයි ඒ විදිහම තමයි ඔහු මේකට දේශපාලනික පැටලෙව්වා නම් ඒ වැරද්දත් හැකි ඉක්මනට ලියන්න ඕන. කවුරුත්
හොඳයි කියන්නවත් කවුරුත් නරකයි කියන්නවත් අපි කලබල වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගය ගැන කතා කරද්දී ඔවුන්ගේ දැවැන්ත වංචා ගැන කතා කරද්දී අපි තවමත් උන්ට හොරු කියලා නැහැ. ඒක අර මට කෝල් කරපු මහත්තයා බොහොම අවධාරණයෙන් අහගෙන ඉන්න ඕනේ. එව්වා හොරකම් කියලා දිනනවා. අපි තාම එයාලට හොරු කියලා නැහැ. එයාලගේ තියට අනුව නම් අපිට හොරු කියලා කියන්න පුළුවන්. අර අනුර දිසානායක මහත්තයා රූපවාහිනිය විවාදයකට වෙලා කිව්වේ මට අනුව හොරු. අපිටත් පුළුවන් නම් මට අනුව හොරු කියලා කියන්න. හැබැයි ඒක නීතියට අනුව හොරු නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න කටයුතු කරන්න කියලා. ගල්ලගුරු කතාවද, කන්ටේනර් කතාවද, අයිස් කන්ටේනර් කතාවද, හැකර්ලා ගහපු කතාවද, සියදිවි විමසා ගැනීම කතාවද, අල්ලස් කොමිසමේ තර්ජන පිළිබඳ කතාවද, එහෙම නැත්නම් අර බලපිටියේ ඩීසල් වාහනේට පෙට්‍රල් ගහපු කතාවද, මීරිගම අතින් සල්ලි අරන් ගිහිල්ලා බැකෝ එකක් ගෙනව කතාවද, මේ ඕන තරම් කතා තියෙනවා. අපි කියන්නේ ඒව ගැන පරීක්ෂණ කරන්න කියලා. එහෙම නැතුව හොරා මූ හොරා එහෙම නෙමෙයි කියන්නේ අපිට හොරෙක් වෙන්න විදියක් තියෙනවා. ඒ විදිය වුණාට පස්සේ අපි යාට හොරා කියනවා. එච්චරයි. එතනින් යාට කතා දෙයක් නැහැ. හරි? උත්තරේ පැහැදිලි ඇති. අපි යම් ප්‍රධාන මාතෘකාවට මොකද්ද මේ විපක්ෂ සන්ධානය? මේ විපක්ෂ සන්ධානය කියන කතාව ඇතුළේදී අපි දැක්කා රනිල්ලා, සජිත්ලා, නාමල්ලා, නිමල් සිරිපාලලා, දයාසිරි ජයසේකරලා, එතකොට අනිත් පැත්තෙන් දිගම්බරම්ලා, තොණ්ඩමන්ලා, දිලිත් ජයවීරලා මේ සියලු දෙනා සංකටවරත්නලා මේ සියලු දෙනා එක වේදිකාවකට ආවා. නොවැම්බර් 21 වැඩක් තිබ්බා. ඒක කරේ එක්සත් ජාතික පක්ෂයේ පොජ්ජන පෙරමුණේ ප්‍රධාන වශයෙන්ම. ඊට පස්සේ මතුකම විරෝධතාවයක් තිබ්බා. ඒක කරේ සර්වජන බලයයි සමගි ජන බලවේගයයි ප්‍රධාන වශයෙන්. අනිත් අයත් සහයෝගය දුන්නා යම් යම් ප්‍රමාණයකට. හැබැයි ප්‍රධාන වශයෙන් කදවුරු දෙක යම් යම් බෙදීමක් ඇති වෙලා තිබ්බා. හැබැයි මේ වෙලාවේ මේක එකතුලා තියෙනවා. මේකද විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන නාමල් රාජපක්ෂ මහත්තයාට. ඇයි කියලා ඇහුවොත් මේක තමයි උත්තරේ. මේ තියෙන ලියුම. මේ ලියුමේ තමයි නාමල් රාජපක්ෂ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලන්නේ විපක්ෂ නායකවරයා විදිහට වෙන වෙන න්‍යාය පැත්තකින් තියලා මේ විපක්ෂය එකතු කරන පොදු වේදිකාවක් හදන්න කියන ඉල්ලීම කරන්නේ නාමල් රාජපක්ෂ මහත්තයා. ඒකට පිළිතුරක් විදිහට හෝ එහෙම නැතිව මේ වේදිකාව හැදුවට සජිත් ප්‍රේමදාස මහත්තයාට බොහොම ස්තුතියි. නැත්නම් කියන්නේ අපි මේ නාමල්ට ක්‍රෙඩිට් එක දෙන්න හදනවා කියලා. නෑ හරි ඒක අතල්ලම දාන්නකෝ. ඒක නැතුණත් කමක් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාට ස්තුතියි. හැබැයි මේක ඇතුලේ හරි ලස්සන කතා කීපයක් ගියා. හැබැයි මේක එකපාරට විපක්ෂයේ මෙන්න එකතු වෙනවෝ කියන කතාව බලනවට වඩා මේ අයගේ බොඩි ලැන්ග්වේජස් බලපුවාම මේ කතාව කොච්චර දුරට සාර්ථක වෙයිද කියන කාරණේ ගැන අපිට පොඩි කුකුසක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳ උපදෙස් ටිකක් දුන්නා විපක්ෂ නායකතුමාට. නාමල් රාජපක්ෂ මහත්තයා කලින් නැගිටලා ආවා. ඇවිල්ලා පොඩ්ඩක් අපේක්ෂා බංගත්වයෙන් වගේ තමයි කතා කරන්නේ. එතන වැඩේ වෙන්නේ නෑ වගේ එකක් තමයි මට දැනුනේ ඒ කතාවලදී. අපි දන්නවා නාමල්ගේ හිතර හැටි මේ ඒක ඇතුළේදී මේක කොහොම හරි කරන්න ඕන විපක්ෂ නායකවරයා මේකට සම්බන්ධ කරගන්න ඕන කියන මතය තමයි නාමල් පැහැදිලි කරේ. ඒ වගේම සුජීව සේනසිංහ වගේ සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරු ඉතාමත්ම උද්‍යෝගයෙන් මේ වැඩේ අතර අරගෙන කරගෙන යන කටයුතු කරනවා අපි දැක්කා. ඒ වගේම අසංක නවරත්නලා අනිත් පැත්තේ චාමර සම්පත්ලා මේ සියලු දෙනා සාගර කාර්යවසම්ලා මේ සියලු දෙනා මේ පිළිබඳව එක මතයක එක තැනක හිටගෙන ඉන්නවා. හැබැයි මෙතන ප්‍රශ්නේ කොතනද තිබ්බේ? සජිත් ප්‍රේමදාස මහත්තයාගේ. ඒ රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවද කිව්වේ කියලා කිසිදු මාධ්‍යයක සටහන් උනේත් නැහැ, වොයිස් කටුත් නැහැ, මුකුත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ Facebook පිටුවේ තියෙන්නේ එහෙම රැස්වීමක් පැවැත්වුණා කියලා ඡායාරූප කීපයක් පමණයි. ඔහුගේ YouTube එකේ තියෙන්නේ මියුසික් එකක් දාපු රැස්වීමක පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් පමණයි. ඒ නිසා මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අදහස අද පාර්ලිමේන්තුවේදී දැක්වෙයි කියලා හිතන් හිටියා. ඒකත් එක්තර ලොකුවට ඇහුන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දෙගිඩියා ස්වරූපය මේ රූප රාමු වල ඉතා පැහැදිලිව පෙවුණා. හැබැයි අපි ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා මේ වැඩේට අත ගහපු ගමන් මධ්‍යම සංස්කෘතික අරමුදල කේස් එක එන්න පුළුවන්. ජාල් සලූන් එකට ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන් මුරකරුවන් දාපු කේස් එක එන්න පුළුවන්. මේවා අරගෙන ඔබ හිරිත කරගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවට නොබියව මුහුණ දීලා මේ වෙලාවේ අභියෝගයක් විදිහට බාර අරගෙන මේ කටයුත්තට නායකත්වයක් දෙන්න කියලා අපි රටක් විදිහට ඔබෙන් ඉල්ලනවා. හැබැයි මේ හිරුනිකාලා, ප්‍රසාද්ලා, සුජීව සේනසිංහලා, එළියේ හිටියනම් චරිත් අබේසිංහලා මෙයාලත් එක්ක මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පස්සට අඩිය තියන්න පුළුවන් වෙයි කියලා. ජමින්ද විජේසිර, නලින් බණ්ඩාරලා මේ ඔක්කොම එක පේලියට මේ වෙනුවෙන් ගේම ඉස්සරට අරන් ගයි කියන එක තමයි අපේ මතය තියෙන. නිසා අපි නැවතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඉල්ලනවා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්
මේ රටේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් මේ රටේ අධිකරණයේ දේශපාලනයට ලක් කිරීමට එරෙහිව මේ වැඩේ අතරනම් මේ රටේ විපක්ෂ නායකවරයාගේ සැබෑ භූමිකාව කරන්න ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් අද පාර්ලිමේන්තුවේ මේ පටිගත කිරීම වෙනකොට විවාදය ආරම්භ වෙලා තියෙන්නේ අධිකරණ ඇමතුමාට දෝෂාභියෝගයක් එනවා. අවුරුදු 50කට වගේ පස්සේ තමයි ආණ්ඩුවක් තමන්ගේ අධිකරණ ඇමතිවරයාට එරෙහි දෝෂාභියෝගයට මුහුණ දෙන්නේ. අපි දන්නවා මේකෙදි ආණ්ඩුව මේ දෝෂාභියෝගය පරාජය කරලා අධිකරණ ඇමතුමාගේ පැත්තේ හිට ගන්නවා. ඒක නොඅනුමානයි. මොකද 159ක් තියෙනවා. හැබැයි මේ රටේ අවුරුදු 50කට පස්සේ දෝෂාභියෝගයකින් පස්සෙත් විල්ලට නැතුව පුටුවේ ඉඳගෙන ඉන්න අධිකරණ ඇමතිවරයා විදියට හර්ෂණ නායකකාර මහත්තයා ඉතිහාසයට එක්වී. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයා සිරගත කරනකොට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තිබ්බ නැත්තම් මේ වගේ තීන්දුව වෙන්නේ නැහැ කියලා අධිකරණයට අපහාස කරපු. තමන්ගේ යටතේ තියෙන උසාවිය ඇතුලේ විත්ති කෝඩුව ළකට අවිල්ලා වෙඩි තියලා මරලා දානකම් මිනිස්සෙක්ව ඒ අධිකරණයේ ආරක්ෂාව තහවුරු නොකරපු. මීගමුව බන්ධනාගාරය ඇතුලේ 30කට වඩා වැඩි ප්‍රමාණයක් අමුවේ ඝාතනය වෙනකොට ඒ ගැන හාංකවිසියක් දන්නේ නැහැ වගේ දුරකථනයට සම්බන්ධ වෙන්නේ නැතුව ඔය උඩ බලාගෙන හිටපු. ඒ සම්බන්ධව අහද්දී මරණ සංඛ්‍යාව ගැන අහනකොට මම සමාජ මාධ්‍ය බැලුවේ නැහැ. ඒ නිසා මට හරියට මේවා කියන්න බෑ කියලා කියපු. අනිත් පැත්තේ වෙඩි තැබීමේ නියෝග ගැන කියද්දී මම ගෙදර ගිහින් පනත බලලා තමයි කියන්න ඕන කියලා නිදහසට කාරණා කියපු. මේ වගේ අධිකරණ ඇමතිවරයෙක් තමයි මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමතිකමට සුදුසුම කියලා අද ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතාමත්ම ඉතසිතින් පිළිගන්නවා. ඒකනේ දෝෂාභියෝගයට ඡන්ද දෙනවා කියලා කියන්නේ. ඔය කියන්නේ හොඳම මල් පැලයක තන. හොඳම මල් පැලයක. සොන්බුන් පාපිසි පැත්තක. හොඳම මල් පැලයක් කියලා ගෙනාවන කට්ටිය. එයා කෙරුවා තමයි ඔය. ඒ නිසා දෝෂාභියෝගයත් අම්මට අපි යාලා පරද්දුව අපි තමයි දිනුවේ කියලා පුරාජේරු ගහන්න අවශ්‍ය නම් ඔයාලට ඒක ගහන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් ඉන්න නැට්ට වෙන්නේ පිටිපස්සෙන්. පුරුද්දට වගේ. එන්න පොඩ්ඩක් ඒක ගැන කල්පනාකාරීව ඉන්න. ඇයි මම එහෙම කියන්නේ කියලා කිව්වොත් මේ රටේ නීතිඥවරු විරුද්ධයි, මේ රටේ ව්‍යාපාරිකයෝ විරුද්ධයි, මේ රටේ සංඝ සමාජය විරුද්ධයි, ආගමික සංවිධාන විරුද්ධයි, වෘත්තීය සංවිධාන විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මේ විශ්‍රාම වයස වැඩි කරන්න යෝජනා කරන අධිකරණ සේවා සංගමයත් විරුද්ධයි. එහෙම විරුද්ධකේ පක්ෂයක් විදිහට ඔයාලා සතුටු වෙලා කරන්න කොහොමත් අපි ආණ්ඩුවට මේකට පොඩි උපදෙස් දෙන්න කැමතියි. මේ කෙටුම්පත ආපු ගමන්ම මේක ශ්‍රේෂ්ඨ අධිකරණයට අනිවාර්යෙන් මේ කට්ටිය අරන් යනවා විපක්ෂයේ විසින්. එතකොට මේ තීන්දුව දෙන්න වෙන්නේ අගවිනිසුරුතුමාටම තමයි. අගවිනිසුරුතුමාගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න අගවිනිසුරුතුමාට තීන්දුවක් දෙන්න පුළුවන් වුණොත් ඒක මේ රටේ අධිකරණයට කරපු දැවැන්තම කළු පැල්ලමක් විදිහට ඉතිහාසයට එකතු වෙයි. ඒ වුණොත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා. විපක්ෂයේ පක්ෂ සියල්ලම මේ වෙද්දී ඒ වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. තනි ජාතික ජන බලවේගය තියෙන්නේ. ජනාධිපතිවරණයේදීවත් මේ එකතුවට ගහන්න බැරි වුණා අනුර කුමාර දිසානායක මහත්තයාට. ඒ නිසා මේ යෝජනාව දැම්ම අකුල ගන්න එක ඔබතුමන්ලගේ ජාතික ජන බලවේග අභිමානයට හොඳයි නිකන් ඉල්ලගෙන කන්න නැතුව ජනත මත විචාරණ වලට ගිහිල්ලා. අපි කලින්ම කියලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල ආපු දවසට මේක ලියාගෙන තියලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න කලින්ම කිව්ව ඔබේ හොදට අකුල ගන්නවා නම් අකුල ගන්න නැත්තම් ගේම ඉල්ලන්න. එක්කෝ අධිකරණයට දැවැන්ත කළු පල්ලමක් එකතු වෙනවා. එහෙම නැත්තම් ජනමත විචාරණයකින් ඔය පනත කෙටුම්පත පරද්දනවා. එච්චරයි. ඒ වගේම ජාතික ආරක්ෂාව කරගත්තාම අද වෙනකොට පෙරහැර පවත්වන්නත් පාතාලයෙන් අවසර ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඓතිහාසික දෙවිනුවර විශ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට පාතාලයෙන් තර්ජන එල්ලලා තියෙනවා. සමහර කාවඩි කණ්ඩායම් ඉවත් වෙලා තියෙනවා. සල්ලි ආපහු දීලා තියෙනවා. දැන් මේ පොය දෙකෙන් පාතාලේ නැති කරන්න ආපු දිව්‍ය පුත්‍රයා දෙවියන්ගේ පෙරහැරට ආරක්ෂාවක් දී ගන්න බැරුව ලත වෙනවා. මොකද මේ වෙලාවේ රජය කරන්න ඕන නෑ ඔයාලා පෙරහැර පවත්වන්න අපි ඔයාලට ආරක්ෂාව දෙන්නම් කියලා. හැබැයි මට හිතෙන කාරණේ තමයි රජයට මේකට ආරක්ෂාව දෙන්න අවශ්‍යතාවයක් නෑ. ඔවුන් තව දවසකින් දෙකකින් කියයි දෙයියන්ට මොකටද අපේ ආරක්ෂාව? දෙයියෝ දෙයියන්ගේ ආරක්ෂාව බලා ගන්න බැරි. ඔන්න ඔය කතාව තමයි මෙයාලට අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකවද මෙයාලගේ ඉතිහාසය පුරාම දැක්කහම මේ ආගම, දහම, විශ්වාස, ඇදහිලි නිකම්ම සමච්චලයට ලක් කිරීමේ පරමාර්ථයක් ඉතාම හොඳට තියෙනවා.
හැබැයි ඒක තියෙන්නේ මේ බෞද්ධ ආගමට බෞද්ධ ආගමක ආශ්‍රිත දේවාලවලට ඒවට විතරයි. අනිත් ඒවට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් නල්ලූරු කෝවිලේ වේල් උත්සවය පවත්වන්න පාතාලයෙන් අවසර ගන්න ඕනේ නැහැ. ඒවට රාජ්‍ය ආරක්ෂාව හිමි වෙනවා. නේද? පාද යාත්‍රාව වෙන්න යාපනයේ දැන් කතරගමට කිසි බාධාවක් නැහැ. ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව සිද්ධ වෙනවා. හැබැයි මේ දකුණේ තියෙන දේවාල වලට පෙරහැරවල වලට මේ ප්‍රශ්නය හරි ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පාතාල සංහිඳියාවටත් ආගමික සංහිඳියාවටත් දෙකටම. හොඳයි. එහෙම කරන් යන්නකෝ. ජනතාව උස්සලා පොළවේ ගහපු දවසක තේරෙයි අපි මොනවද කරේ කියලා. මොකද ඔය හැම දෙයක්ම අර ගොනා පස්සේ යන කරත්තේ වගේ ඔබ පස්සෙන් එනවා. අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඔබ විසින්ම පස්සෙන් ගෙන්න ගන්න දේවල්. චින්තන ධර්මදාසගේ අභිසාරි ෆිල්ම් එක. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඔබට බැලිය යුතුම ෆිල්ම් එකක්. වැඩිහිටියන්ට පමණයි මම හිතන්නේ. මම දැක්කේ නෑ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙද ගහලා තියෙනවා. හැබැයි ඒක නිකන් වැඩිහිටියන්ට වඩා සුදුසුයි වගේ ෆිල්ම් එකක්. බොහොම සංවේදී ලිංගික ශ්‍රමිකයන් ගැන කතා කරන හරි ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ රඟපෑම් ඉතාමත්ම විශිෂ්ටයි. මියුසික් වෙනම ලෙවල් එකක තියෙන්නේ. මේ හැම දෙයක්ම හරිම තැනක තියෙද්දි මට එකම එක අඩුවක් විතරක් පෙවුණා. අපි දැන් අඩුපාඩු කියන්න ඉපදිච්ච උන්නේ නේද? මේක බයියෝනේ අනිත් එක. අභිසාරි බයියසින් කියනවා කියන්නේ වෙන කතන්දරයක්. ඒ නිසා අපි හැබැයි අර සාම්ප්‍රදායික බයි සහ ලිබරල් බයි කියන දෙකකින් අපි පොඩක් ලිබරල් ගතියකට වැටෙනවා. හැබැයි සාම්ප්‍රදායිකත්වයත් අපි අතරේ තියෙනවා. ඒ හින්දා තමයි අපිට මේ උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ. ෆිල්ම් එකේ අඩුපාඩුව වෙන මොකක්වත් නෙමෙයි. ෆිල්ම් එක හදද්දි චින්තනය ඊට වඩා ටිකක් හදිස්සි වෙලා කියලා මට හිතුනේ. ඔතන කාලය අරන් මේක හැදුවා නම් නියම චින්තන ධර්මදාස අපිව ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්. මේකේ කිසිම වෙලාවක කියන්නේ නැහැ ඒ හදිස්සියම නිසා චිත්‍රපටියට කිසියම් හෝ අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක ඊටාම විශිෂ්ට ගණයේ තියෙනවා. ආය කතා කරන්නවත් දෙයක් නැහැ. මේකේ රඟපෑපු නළු නිළියෝ උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධව කිසිදු කර්තව්‍යයක් නැහැ. අවසානයේ ආරම්භය මේ ඔක්කොම ලස්සනට පෙළගස්සලා තියෙනවා. හැබැයි අර අන්තිමේදී චින්තනය නොදන්නාට අර කොළඹ අහස පෙන්නගෙන යනවනේ. එන්ඩ් එකේ අර නම් ටික වැටෙන වෙලාවේ ටයිටල්ස් ටික යන වෙලාවේ. ඒතකොට නිකන් ඒක බලන් ඉන්නකොට නිකන් මේ මිනිස්සුන් නිකන් මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය මතක් වෙනවා වගේ ලයින් එකක් තියෙනවා. ඔක ඔයාට පොඩ්ඩක් ක්ලික් කරනවා. උදේට බයියෝ වෙච්ච අපිට ටක් ගාලා ක්ලික් වෙනවා වැඩේ. ඉතින් ෆිල්ම් එකේ ටයිටල්ස් උත් එක බලන් ගියොත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් මතක් කරගෙන තමයි ෆිල්ම් හෝල් එකේ එළියට එන්න වෙන්නේ. ඒ නිසා මේ ෆිල්ම් එකේ සම්පූර්ණයෙන්ම කතා කරපු අන්තර්ගතය දිහා බලපුවාම මගේ කියවීම ඒතර අහන්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඒක පුරාම ප්‍රශ්නයට මගේ උත්තරය පුද්ගලික උත්තරේ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. නීත්‍යානුකූල වේවා හෝ නොවේවා මේ රටේ වෘත්තියන් බර ගන්නක් තියෙනවා. නීත්‍යානුකූලභාවයේ ප්‍රශ්නයක් ඇතිවන ලිංගික ශ්‍රමිකයොත් ඒගොල්ලන්ට වැටෙන්නේ. ඒ නිසා මේකෙදි කරන්න ඕන ඔවුන් වෙත සමාජයේ දරන විශේෂයෙන්ම ගනුදෙනුකරුවන් දරන ආකල්පමය වෙනස ඇති කරන්න. ඒක නිසා ඔය ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් වගේ NGOs වලට ඇත්තටම කරන්න ඕන මේවා නීතිගත කරනවට වඩා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න වැඩ කටයුතු කිරීම කියන කාරණේ තමයි මට හිතෙන්නේ. හැබැයි චිත්‍රපටිය මගේ හිතිල්ල කොච්චර කරත් චිත්‍රපටිය නම් අනර්ග විශිෂ්ට නිර්මාණයක්. මේ චිත්‍රපටිය බලන්න ගියාට පස්සේ අපිට පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයෝ අපි කාලයක් තිස්සේ ආදරය කරපු කලාකරුවෝ කලාකාරණියෝ විශේෂයෙන්ම ප්‍රියාරණසිංහ මහත්මිය මම පුංචි කාලේ ඉඳන් හරිම කැමැත්තක් දක්වන කලා ශිල්පිනියක්. ඇයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හම්බුණා. බලපුවම ඇයත් මේ අවුරුද්දේ මගේ ප්‍රේක්ෂිකාවක්. මේ හැම මතේ කතා කරා. අනිත් පැත්තෙන් කරුණානන්ද පරණවිතාන මහත්තයා, අනිත් පැත්තෙන් අනුරුද්ධ ප්‍රදීප් මහත්තයා, අනිත් පැත්තේ අපේ ශශික මල්ලි මේ හැමෝමත් එක්ක මොහොතක දොඩමළු වීමක් සිද්ධ කරන්න අවස්ථාවක් හම්බුණා. ලාල්කාන්ත මහත්තයාත් ඇවිල්ලා හිටියා. ඔය ඇවිල්ලා ළඟ ඉඳගෙන හිටියා මම හිතන්නේ ගාමිණී වියන්ගොඩ මහත්තයා. හැබැයි අර ඔක්කොම අස්සේ මට පුළුවන්කමක් ලැබුණා පැයක් දෙකක් ෆිල්ම් එක බලන අතරේම ලාල්කාන්ත මහත්තයාවත් නිරීක්ෂණය කරන්න. ෆිල්ම් එක ඉවරච්ච ගමන් ඔහු ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇවිල්ලා ඇවිදගෙන යන්න ගියා. මම ඇත්තටම මවිතේටපත් වුණා. මම ඒක බලාපොරොත්තු වෙලා තිබ්බේ නෑ. මම හිතුවේ අපි දැකලා තියෙන්නේ ෆිල්ම් හෝල් එකේ දොරකඩටම වාහනය ගහලා නගින ඇමතිවරු. හැබැයි ඇමතුමා කිසි ප්‍රශ්නයක් නැතුව හිමිට සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා. මම ඇත්තටම හරියම මවිතේටපත් වුණා. ඒ නිසා මට කුතුහලයක් ආවා. මොකක්ද යකෝ මේ වෙන්නේ මේ මිනිහා බස් එකේ ඇවිල්ලා තියෙන කියලා වගේ සිතිවිල්ල. ඒ නිසා මම පොඩ්ඩක් පස්සෙන් ගිහින් බැලුවා. ඉතින් බයි ගතියනේ අපේ යද්දියානේ දෙයියනේ කියලා පොඩ්ඩක් මීටර් 500ක් විතර ආවට පස්සේ
මීඩියා මල්ලා ටික දාපු කැබ් එකයි එතුමගේ ජිප් එකයි නවත්තලා තියෙනවා. හැබැයි අමතක කරේ නෑ මාව දැක්ක ගමන් වාහනේ ස්ලෝ කරලා කොහොමද කියලා අහන්න. මමත් ඒකට ඉතාමත්ම ප්‍රියජනක සහ සුවදශීලී ප්‍රතිචාරයක් දැක්වුවා. මොකද අපි විශ්වාස කරන දේ තමයි කිසිම වෙලාවක දේශපාලන මතාන්තර පෞද්ගලික වෛරයක්, පෞද්ගලික කේන්තියක්, පෞද්ගලික ආරෝවක් කරා දුර යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හරහා තමයි මේ මතවාද සංවාද මේ මහ පොළොව තුල ගැටෙන්න ඕන කියන කාරණේ. හැබැයි මට අවසානයේ හිතෙද්දී තමයි මේ රැවටීම කොච්චර සූක්ෂමව කරනවද වාහනේට නගින එකේ ඉඳන්. ඕක ඔය ගේට්ටුව ගාවට ඇවිල්ලා ගැහුවා කියලා ලාල්කාන්ත මහත්තයා ගැන අමුතුවෙන් කවුරුත් හිතන්නේ නැහනේ. හැබැයි පයින් ඇවිල්ලා සෙනඟ නැති තැනකට ඇවිල්ලා වාහනේට නගිනවා කියලා කියනකොට ඒ රැවටීම කොච්චර කුඩා තැන ඉඳන් පටන් අරන් තියනවද? සහ රටේ ජනතාව ඒ කුඩා රැවටීමේ ඉඳන් මහා පරිමාණ රැවටීමට එනකන් කොච්චර තදින් වැළඳ ගන්නවද කියන එක අද මේ සමාජයේ කොච්චර ලොකු උවදුරක් වෙලා තියෙනවද කියන කාරණේ තමයි මට උතන ඇතච්ච ප්‍රශ්නේ. නැත්නම් ලාල්කාන්ත මහත්තයා ගැන ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ ලාල්කාන්ත මහත්තයා එහෙමනම් අනිත් අයත් එහෙම ඇති. කොහොම කරන්න එපා. ඔය වාහන කියනවා නැතින් ගිහිල්ලා නගින්න දොර ගාවට ගිහලා අපරාධනේ පයින් යන්නේ නැමතිවරු. ඔහොම පයින් ගිහලා මම දන්නා අර නලින් නේ වගේ මහත්තයාගේ වසන් සවර්තක මහත්තයාගේ බඩවල් බලන්නකෝ. අම්මෝ සමන්ත විද්‍යාරත්න මහත්තයාගේ මානන්න බඩවල්. කොහොම වුණත් පයින් යන එකකට හොදයි. හැබැයි මිනිස්සු රවට්ටන්න බලාගෙන පයින් යන එක නෙවෙයි. SLED channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. මේ තියෙන අපව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම සහ විදි ඒවත් එකතු වෙලා ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ල අපට එවන්න. අපි හරි කැමැත්තෙන් ඉන්නවා ඒවා හරි ආදරෙන් බාර ගන්න. මේ අතීතය වර්තමානයකට කැටි කරලා සාක්ෂි සාධක තර්ක විතර්ක ඉතිහාස කතා සංඛ්‍යාලයක මේ සියල්ලත් එක්ක මේ රටේ දේශපාලනය විශ්ලේෂණය කරලා අනාගතයේදී සබුද්ධිමත් දේශපාලන තීන්දුවක් ගන්න මේ රටේ පුරවැසියව මෙහෙවන දේශපාලනික ව්‍යායාමය අභියහාල දේශපාලන සංවාදය. මේ තියෙන්නේ ඊයේ මිලින්ද රාජපක්ෂ කරපු ප්‍රෙස් එක. ඒකත් බලන්න වැදගත් කතාවක්. හෙටත් එන්නම් අලුත් මාතෘකාවක් අරගෙන.